ඉතින් ගොඩක් බිස්නස් කරන කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ව්‍යාපාරයට කොහොමද ඩිජිටල් මාකටිං පාවිච්චි කරන්න කියලා. ඒ වගේම ඒවට රිසෝසස් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා IP Pro මගේ channel එකට. ඉතින් හැමදාමත් වගේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. ඔයාලා ඩිජිටල් මාකටිං සම්බන්ධයෙන් වැදගත් වන දේවල් මම step by step ඔයාලා කියලා දෙනවා. ඉතින් ඔයාලට ඒ knowledge එක උදව්වක් වෙයි ඔයාගේ ඉස්සරහට කැරියර් එක පවත්වාගෙන යන්න. ඉතින් අපි බලමු කොහොමද ඔයාගේ ව්‍යාපාරයට ඩිජිටල් මාකටිං පාවිච්චි කරන්න කියලා. ඉතින් සාමාන්‍ය ඔයාගේ ව්‍යාපාරය මිඩ් ලෙවල් එකේ ව්‍යාපාරයක් නම් ඔයාට පුළුවන් එළියෙන් කෙනෙක් හයර් කරන්න ඩිජිටල් මාකටිං සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා. එහෙම නැත්නම් මේ බලන් ඉන්න ඔයා ස්ටාර්ට්අප් බිස්නස් එකක් කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ඩිජිටල් මාකටිං ඔයාම කරන්න. අපි බලමු ඩිජිටල් මාකටිං කොහොමද ඔයාගේ ව්‍යාපාරයට යූස් කරන්න කියලා. මුලින්ම ඩිසයිඩ් කරන්න ඕන ඔයාගේ කස්ටමර් බේස් එකට ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සේවාව හරි ගැන කියන්න පාවිච්චි කරන්නේ මොන මෙතඩ් එකද කියලා. ඔයාගේ කස්ටමර් බේස් එකට මොන විදියෙන් දෙයක් ඩිලිවර් කරොත්ද එයාට ඒක කැප්චර් කරන්න පුළුවන් කියලා. නැත්නම් ඔයාගේ භාණ්ඩය හෝ සේවාව ගැන ඔයා කොහොමද ඔයාගේ කස්ටමර් බේස් එකට කියන්න යන්නේ කියලා. මේකට මම උදාහරණ දෙකක් දෙන්නම්. ඔයාලට සාමාන්‍යයෙන් ෆොටෝ පාවිච්චි කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එකට සේවාව හරි ගැන කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වීඩියෝ කන්ටෙන්ට් පාවිච්චි කරලත් ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සේවාව හරි ගැන කියන්න පුළුවන්. ඔයා මේ දෙකෙන් පොඩ්ඩක් ඩිසයිඩ් කරන ඔයාට මොකද්ද ගොඩක් ෆැමිලියෙන් මොකද්ද ඔයාලට කරන්න පුළුවන් කියලා. දෙවැනි මෙතඩ් එක තමයි ඔයා මොන channelද පාවිච්චි කරන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සේවාව හරි ගැන කියන අර ෆොටෝ හරි වීඩියෝ නැත්නම් ඒ කන්ටෙන්ට් ඩිලිවර් කරන්න මොන channel එකද පාවිච්චි කරන්න කියලා. ඔයා ඒක ඩිසයිඩ් කරන්නත් ඕන. සාමාන්‍යයෙන් උදාහරණයක් ලෙස ගත්තොත් ඔයාලා social media පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා social media වලින් ගත්තොත් ඔයාලට Facebook, TikTok, Instagram, LinkedIn වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් media විදියට. ඔයාගේ channel විදියට. ඒ වගේම ඔයාලට website පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක ඔයා සිලෙක්ට් කරන ව්‍යාපාරය අනුව ඔයා කරගෙන යන ව්‍යාපාරය අනුව ඒක වෙනස් වෙනවා. ඔයා ඔය මෙතඩ් දෙකෙන් හොඳම එකක් තෝරගන්න. ඉතින් මම ඔයාලට මේ ස්ටෙප් 3කින් කියා දෙනවා ඔයාගේ ව්‍යාපාරයට කොහොමද ඩිජිටල් මාකටිං පාවිච්චි කරන්න කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා මේක තෝරගන්න සෝෂල් මීඩියාස්. ඔයා සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා තෝරගත්තොත් ඔයාට පුළුවන් සෝෂල් මීඩියා වලින් account එකක් හදන්න. අංක 1. ඔයා account එකක් හදන්න ඕන. ඔයා ඒ වගේම page එකක් හදන්න ඕන. ඔයා මේක TikTok එකේ හදන්න, Facebook එකේ හදන්න. සාමාන්‍යයෙන් ඔයා ව්‍යාපාරයක් කරන ওই දෙකම ඔයා follow කරන්න Facebook සහ TikTok. Instagram උත් follow කරනවා හොඳයි. ඒතකොට second step එක තමයි ඔයා content හදන්න ඕන. ඔයා video හදන්න ඕන. ඔයා photos හදන්න. ඔයා select කරන දේ අනුව ආයෙක කරන්න ඕන. ඒතකොට ඔයා සාමාන්‍යයෙන් photo select කරලා තව photo හදලා ඒක අප්ලෝඩ් කරනවා. ඔයා වීඩියෝ හදනවා නම් ඔයා වීඩියෝ හදලා ඒක අප්ලෝඩ් කරනවා. ඉතින් ඒවා හදන විදි තියෙනවා. ෆොටෝස් හදන ඇප් තියෙනවා, වීඩියෝ හදන ඇප් තියෙනවා. මම ඔයාලට එක වීඩියෝ එකකින් කියා දුන්නා. මම ඉස්සරහට තව කියා දෙන්නම් ඒවා හදන වීඩියෝ මට කමෙන්ට් එකක් දාලා අහන්න. ඔයාලට අවශ්‍ය නම් අවශ්‍ය දේවල් ටික දැනගන්න. මම ඒවා ගැනත් ඉස්සරහට වීඩියෝස් කරන්න. ඉතින් තුන්වෙනි ස්ටෙප් එක තමයි ඔයා මේ දේ කන්සිස්ටන්සි කරන්න ඕන. ඔයා වීඩියෝ එකක් දාලා ඒ මාසෙකින් වීඩියෝ එකක් දාලා හරියන්නේ නැහැ. අවුරුද්දක වීඩියෝ එකක් දාලා හරියන්නේ නැහැ. ඔයා කරන ව්‍යාපාරය අනුව ඔයා එදිනෙදා කරන දේ ඔයා අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. ඔයා එදිනෙදා කරන දේවල් ඔයාගේ ඒක ප්‍රොඩක්ට් ගැන ඔයා ඩේලි අප්ඩේට් කරන කස්ටමර්ස්ට. ඒතකොට ඔයා නොදුනත් ඔයාට හොඳ කස්ටමර් බේස් එකක් ඇතිවෙනවා. ඔයාට අන්න ඒක පාවිච්චි කරලා පුළුවන් ඔයාට හොඳ ඔඩියන්ස් එකක් හදාගන්න. මේකේ ඔයාගේ මේන් අරමුණ තමයි හොඳ ඔඩියන්ස් එකක් හදාගන්න ඉන්න. ඔඩියන්ස් එක ෆොටෝ හැදිනකොට ඔයාට හොඳ සේල් එකක් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ දේවල් තුන ෆලෝ කරොත් ඔයා නොදුනත් ඔයාගේ ව්‍යාපාරයට ඩිජිටල් මාකටිං පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මේකේ වැදගත්ම දේ තමයි ඔයා මේක ඇනලයිස් කරන දැනගන්න. මම ඉස්සරහ වීඩියෝ එකකින් කියා දෙන්නම් මේ ඇනලයිස් කරන්න කොහොමද කියලා. ඇනලයිස් කළා ඔයාට ඊගාව ස්ටෙප් වලට යන්න ඒ ඇනලයිස් වලින් ඔයාලා data ගන්න පුළුවන්. මම ඒ ටික ඉස්සරහින් කියා දෙන්නම් ඉස්සරහ වීඩියෝස් වලින්. ඉතින් මේ වගේ දේවල් තවත් දැනගන්න ආස නම් මගේ channel එක subscribe කරලා තියන්න bell icon එක click කරලා තියන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඒතරට බලන්න පුළුවන්. එහෙනම් මම යන්න හදන episode හැමදාමත් වගේ එහෙනම් ඊගාව වීඩියෝ එක හමුවෙමු.